සුබ දවසක් මම සුනෙත් විජේසිංහ ශ්‍රී ලංකා ජර්මනි ෆෝරම් එකෙන් දැන්ට අපි පවත්වාගෙන යනවා ජර්මනි වලට කොහොමද ඇප්ලයි කරන්න කියලා ඒකේ ප්‍රෝග්‍රෑම්ස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මම ඉස්සෙල්ලා කියපු විදිහට B1 එක්සෑම් එක ජර්මනි වලට යන්න ඉස්සෙල්ලා ලංකාවේ ඉඳලා කරලා ඒ B1 එක්සෑම් එකෙන් තියෙන ඩොකියුමන්ට්ස් අපි දන්නවා රෙකග්නිෂන් ප්‍රොසෙස් කියලා තියෙනවා. ඒකට කියන්නේ බෙෂයිඩ් එකක් ඕන කියන එකයි. බෙෂයිඩ් එකක් කියන්නේ රෙකග්නිෂන් ප්‍රොසෙස් එකෙන් ඩෙෆිසිට් ලෙටර් එකක් ජර්මනි වලින් ඉෂුව කරනවා. ඒ ප්‍රොසෙස් එකට සාමාන්‍යයෙන් මාස 4ක් හරි 5ක් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඉස්සෙල්ලාම කියන්නේ A1 ඒ කෝස් එක කරද්දී ඒ ඩොකියුමන්ට්ස් මට බාර දෙන්න. එතකොට මට පුළුවන් ඒ recognition process එකට ජර්මනි වලට යවලා ඒක ට්‍රාන්ස්ලේට් කරන්න ඕන. ඒක අනිත් එක මම පෙන්නන්නම් මේ ජර්මන් එම්බසි එකෙන් මෙතන තියෙනවා ඩොකියුමන්ට්ස් ජර්මන් එම්බසි එකෙන් ඒවා සර්ටිෆයි කරලා දෙන්න ඕන. මෙතන තියෙනවා මේ ජර්මන් සීල් එක එම්බසි එකෙන් දාන්න. ඒකෙන් කරන්නේ අපි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි එතකොට තියෙනවා නර්සිං කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එක ඒ වගේම පාස්පෝර්ට් කොපි එකක් සර්ටිෆයි කරලා දෙනවා. ඔයගලන්ගේ BSc එකක් හරි ඩිප්ලෝමා එකක් කරලා දෙනවා නම් ඒ ඩොකියුමන්ට්ස් මේ විදිහට ට්‍රාන්ස්ලේට් කරන්න ඉස්සෙල්ලා සර්ටිෆයි කරලා දෙන්න ඕන. මේ ඩොකියුමන්ට් සෙට් එක එම්බසි එකේ හැම සුමානෙම බදාදා 9ට ඕගලන්ට හැම සුමානෙම බදාදා 9ට ගිහිල්ලා ඒ සීල් එක දාපු මේ ඩොකියුමන්ට්ස් ටික සර්ටිෆයි කරගෙන මට බාර දෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලත් මම කියලා තියෙනවා දැන් මැරේජ් සර්ටිෆිකේට් එකක් මැරිඩ් නම් එහෙම නැත්නම් බර්ත් සර්ටිෆිකේට් එක එතකොට දැන් හොස්පිටල් එකේ වැඩ කරද්දී work experience letter එක ඒ වගේ documents මට ඒ certified copies notaris කෙනෙක්ගෙන් ඒ විදිහට certify කරලා බාර දෙන්න පුළුවන්. දැන් මේ document set එක මම ඒ හරියට හදාගත්තට පස්සේ German translator කෙනෙක්ට යවලා ඒක ජර්මන් එම්බසි එකෙන් certify කරපු translators ලා ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් ට්‍රාන්ස්ලේෂන් එක කරලා ඒ ඩොකියුමන්ට් සෙට් එක අපි ජර්මනි වලට අරිනවා. දැන් ජර්මනි වලට අරිනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ අපි දැන් වැඩ කරන ආයතනය තමයි ඉන්ස්ටිටියුට් හෙල්ත් කෙයාර් කියන එක. ඒකෙන් අපිට පුළුවන් ඩොකියුමන්ට්ස් ටික ඒ රෙකග්නිෂන් ඔෆිස් එකට දීලා එතනින් සර්ටිෆයි ඒ ටික රෙකග්නිෂන් ප්‍රොසෙස් එකට දාන්න. ඉතින් ඒ ප්‍රොසෙස් එක දාලා මාස 5ක් හරි ගියත් කමන්නේ ඒ ඩොකියුමන්ට්ස් ටික හම්බුනහම ඔයගලන්ට තියෙනවා. එතකොට ඒකෙන් partially recognition process එක කරා කියලා ජර්මනි වල නර්සිං වලට. දැන් ඒක වැදගත්. ඒක ගොඩක් වෙලාවට ඔයගලන්ට මේ තේරුම් නැතුණාට දැන් ගොඩක් වෙලා කරන්නේ B1 වෙනකන් ඉඳලා B1 එක්සෑම් එක ඉවරනකන් ඉන්නවා මේ recognition process එකට දාන්න. ඒක ඕනේ නැහැ. පටන් ගන්න recognition process එක ඉස්සෙල්ලාම A1 කරද්දිම කරන්න. එතකොට ඒකෙන් පුළුවන් B1 වෙද්දී recognition process එක ඉවර වෙලා ඕගලන්ට ඒතකොට job එකකට apply කරන්න ඉක්මනට කරන්න පුළුවන්. නැත්තම් වෙන්නේ B1 කරලා ආයමත් recognition process documents දාලා මාස 5ක් ඉන්න ඕනේ නැහැ. ඉතින් ඒක තමයි ඉස්සෙල්ලාම කරන්න හොඳම වෙදිය. මම හිතනවා මට දැන් මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට තේරෙන්න පුළුවන් මොකද්ද ඉස්සෙල්ලා කරන්න පුළුවන් කියන A1 එක කරද්දී recognition process එකත් කරන්න. දැන් මේ recognition process එකෙන් කරද්දී ඒ හම් වෙන බෙෂයිඩ් එක එහෙම නැත්නම් deficit letter එක දැන් job seeker visa එකටත් අයිති වෙනවා. ඒකෙන් දැන් job seeker visa එකක් කරද්දී opportunity card එකෙන් ඔයගලන්ට points 4ක් හම් වෙනවා මේ partial recognition එක තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ඔයගලන්ට මේක වැදගත් කියලා. ඉතින් ඒකෙන්
මට මාත් එක්ක සම්බන්ධ වෙන්න ඊට පස්සේ අපි ඒක කරලා දෙන්න පුළුවන්. දැන් තව එකක් තමයි දැන් මාස 5ක් යද්දී ඉන්න බැරි නම් කාලේ මදි නම් ෆාස්ට් ට්‍රැක් කියලා තියෙනවා. ඒකට මාස 2ක් යනවා යූරෝ 411ක් යනවා යූරෝ ඒ ෆාස්ට් ට්‍රැක් එක කරන්න. ඉතින් ඒකත් කරන්න පුළුවන් විදියක් තියෙනවා. බොහොම ස්තුතියි.